මුල්තානි මිටි ෆේස් පැක් එක පාවිච්චි කරන විදිහ කීප දෙනෙක් මට මැසේජ් දාලා අහලා තිබ්බා. ඉතින් හැමෝටම ලේසි වෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම ඔයා එක පැකට් එකක් කඩලා අරගෙන තේ හැන්දක වගේ ප්‍රමාණයක් පීරිසියකට දාගන්න. පීරිසිතු භාජනයකට දාගන්න අනිවාර්යයෙන්ම. තේ හැන්දක වගේ ප්‍රමාණයක් හොඳටම ඇති ඔයාගේ මූණට. මොකද මේ පැකට් එකක් ඔයාට මාසයක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වතුර දදා. ඒ කියන්නේ මේක තික් එකට හදා ගන්නවා. දියාරු කරගන්න එපා. වතුර ටික ටික දදා එකතු කරගෙන හොඳට හැන්දෙන් කලවම් කර කර අර තික් ලේ එකක් වගේ හදා ගන්න. ඊට පස්සේ ඔක මූණට ඇප්ලයි කරලා විනාඩි 20ක් වගේ තියෙන දීලා නිකන් වතුරෙන් හොදලා දාන්න. ඔයාට මේක වේලෙදි තේරෙනවා මූණ නිකන් තද වෙනවා වගේ. මේකෙන් ස්කින් එක ග්ලෝ වෙනවා. මූණේ තියෙන බිබිලි ලප කැලල් නැති වෙනවා. ඒ වගේම තමයි හොඳ සිසිල් බවක් ලැබෙනවා මූණට. කෙමිකල් මුකුත් නැති හොඳ මාස්ක් එකක් තමයි මේ මුල්තානි මිටි කියලා කියන්නේ. මේකේ ෆේක් තියෙනවා. ඉතින් ෆේක් එකට රැවටෙන්න එපා. ෆේක් එකේ මේ කුඩ සුදු පාටක් ගන්න. මේ ඔරිජිනල් එක නිකන් මැටි ස්වභාවයක්. මැටි පාටයි මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. ෆේක් ඒවා තිනවා. ෆේක් එකට රැවටෙන්න එපා. මොකද කිසිම ප්‍රතිඵලයක් ගන්න බෑනේ අපිට ෆේක් පාවිච්චි කරොත්. ඉතින් මේ වගේ කප් එකකට දාන්න. මම මේ පරණ ඇලෝජෙල් කප් එකකට තමයි දාගෙන ඉන්නේ මගේ ප්‍රොඩක්ට් එක. ඔයාටත් පිරිසුදු භාජනයකට දාලා අරන් තියලා මාසයක්ම මේක යූස් කරන්න පුළුවන්. ඉතින් හැමෝට කිසිම අහිතකර දෙයක් වෙන්නේ නැහැ. හැමෝට හොඳ ප්‍රයෝජන ගොඩක් නම් ගන්න පුළුවන්. ඉතින් පුංචි මුදලකින් වගේ ස්කින් එක ග්ලෝ කරගන්න වගේම බෙනිෆිට්ස් ගොඩක් ලබා ගන්න පුළුවන් මේ පැක් එකෙන්.